සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් ඔයගොල්ලෝ හැමෝම මගේ IT බිමා YouTube channel එකට. අපි කලින් වීඩියෝ එකේ නම් කතා කළේ කම්පියුටර් software. එහෙමත් නැත්නම් පරිගණක මෘදුකාංග පිළිබඳව. අද අපි කතා කරන්නේ කම්පියුටර් hardware. එහෙමත් නැත්නම් පරිගණක දෘඩාංග ගැන. ඔයා තාමත් අපේ IT බිමා YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. යට තියෙන bell icon එක click කරලා touch එකේ ඉන්න. හරි, වැඩි කතාවක් නැතුව අපි යමු අද පාඩමට. මොකද්ද මේ පරිගණක දෘඩාංගයක් කියන්නේ? පරිගණක දෘඩාංගයක් කියන්නේ පරිගණක පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය භෞතික සංරචක වලට. ඒ කියන්නේ යාළුවනේ කම්පියුටර් එකක් හදන්න භාවිතා කරන අතින් අල්ලන්න පුළුවන් දේවල් තමයි කම්පියුටර් හાર્ඩ්වෙයාර් එකක් කියන්නේ. ඩෙස්ක්ටොප් පරිගණක සහ ලැප්ටොප් පරිගණක අතර ඒවායේ ප්‍රමාණ සමග මේ හાર્ඩ්වෙයාර් වල ප්‍රමාණය සහ හැඩය වෙනස් වෙන්න පුළුවන්. ඒත් මේ දෙවර්ගයෙන්ම සිදු වෙන්නේ එකම ක්‍රියාවලිය. අපි මේක තේරුම් නැත්නම් එක්සැම්පල් එකක් බලමුකෝ. මවුස් එක ගත්තොත් ඩෙස්ක්ටොප් කම්පියුටර් එකට මවුස් එකක් පිටින් සම්බන්ධ කරන්න පුළුවන්. ඒත් ලැප්ටොප් කම්පියුටර් එකක තියෙන්නේ ටච් පෑඩ් එකක්. නමුත් මේ දෙකෙන්ම සිද්ධ වෙන්නේ එකම කාර්යය. යාළුවනේ මේ කම්පියුටර් හાર્ඩ්වෙයාර්ස් ප්‍රධාන කොටස් පහකට වෙන් කරනවා. පළවෙනි එක තමයි input devices ආදාන උපාංග. දෙවෙනි එක තමයි output devices ප්‍රතිදාන උපාංග. තුන්වෙනි එක තමයි system unit devices පද්ධති ඒකක උපාංග. හතරවෙනි එක තමයි storage devices ආචායන උපාංග. අන්තිම එක තමයි යාළුවනේ communication devices sannivedana උපාංග. හරි. අපි දැන් බලමු input devices එහෙමත් නැත්නම් ආදාන උපාංගයක් කියන්නේ මොකක්ද කියලා. ආදාන උපාංගයක් කියන්නේ පරිගණකයක් වෙත දත්ත ලබා දීම සඳහා භාවිතා කරන උපාංග වේ. උදාහරණ විදිහට keyboard, mouse, scanner, microphone වැනි devices හඳුන්වන්න පුළුවන්. හරි. දැන් අපි බලමු output devices එහෙමත් නැත්නම් ප්‍රතිදාන උපාංග කියන්නේ මොනවද කියලා. ප්‍රතිදාන උපාංගයක් කියන්නේ පරිගණක පද්ධතිය විසින් සකස් කරන ලද තොරතුරු පිටතට ලබා දෙන උපාංග වලට. මෙලෙස සකස් කරන ලද තොරතුරු අපිට ලබාගත හැකි ආකාර තුනක් තියෙනවා යාළුවනේ. පළවෙනි එක තමයි soft copy මෘදු පිටපත්. දෙවෙනි එක තමයි hard copy දෘಢ පිටපත්. තුන්වෙනි එක තමයි sound ශබ්ද. දැන් අපි බලමු soft copy එහෙමත් නැත්නම් මෘදු පිටපත් කියන්නේ මොකක්ද කියලා. තිරයක් මත ඇරබීම සඳහා පමණක් තොරතුරු ප්‍රතිදානය කරන පිටපත් soft copy එහෙමත් නැත්නම් මෘදු පිටපත් කියලා හඳුන්වනවා. උදාහරණයක් විදිහට monitor screen multimedia projector හඳුන්වන්න පුළුවන්. දැන් අපි බලමු hard copy කියන්නේ මොකක්ද කියලා. එහෙමත් නැත්නම් දෘಢ පිටපත් කියන්නේ මොකක්ද කියලා. ස්පර්ශ කළ හැකි පරිගණක ප්‍රතිදාන වලට අපි කියනවා hard copy කියලා. පරිගණකයෙන් සකස් කරන දත්තයක් hard copyයක් විදිහට input කරන ප්‍රධාන ක්‍රමය තමයි printers. දැන් අපි බලමු sound devices කියන්නේ මොකක්ද කියලා. එහෙමත් නැත්නම් ශබ්ද උපාංග කියන්නේ මොකක්ද කියලා. ශබ්ද ප්‍රතිදානය කරන උපාංග වලට අපි කියනවා ශබ්ද උපාංග කියලා. මේ sound devices විදිහට speakers, headphones, earphones හඳුන්වන්න පුළුවන්. හරි යාළුවනේ. අද අපි කතා කළේ කම්පියුටර් හાર્ඩ්වෙයාර් යටතේ input devices සහ output devices පිළිබඳව. මේ පාඩමේ තව කොටස් 3ක් කතා කරන්න තියෙනවා. අපි second video එකෙන් ඒ කොටස් ගැන කතා කරමු. අද වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක like කරන්න, share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයගොල්ලන්ගේ වටිනා අදහස කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. තාමත් IT බිමා YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. ඔබ සැමට සුබ දවසක් වේවා.